ඔයා දන්නවද ලෝකයේ හොඳම සංචාරක දූපත මොකක්ද කියලා? ඒ වෙන කොහෙවත් නෙමෙයි, ඒ ශ්‍රී ලංකාව. ඉතින් මේ දූපතේ කොච්චරනම් ලස්සන තැන් තියේද? අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ලංකාවේ තියෙන සුන්දරම ස්ථාන 5ක් ගැන. ඔයාලත් මේ තැන් වලට ගිහින් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. අංක 5 යාල ජාතික වනෝද්‍යානය. ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සහ වඩාත්ම ජනප්‍රිය වනජීවී අභය භූමියයි. ලෝකයේ වැඩිම දිව්‍යන් සාන්ද්‍රණයක් ඇති වනෝද්‍යානය ලෙස යාල ප්‍රසිද්ධය. ඊට අමතරව ආසියානු අලින්, වනසතුන්, වලසුන්, කිඹුලන් සහ විවිධ පක්ෂීන් වර්ග රාශියක් මෙහි දැකගත හැක. ජීප් රථයකින් ගොස් ස්වභාවික පරිසරයේ වෙසෙන වනසතුන් නිරීක්ෂණය කිරීමේ විශේෂ අත්දැකීමක් මේ වනාන්තරය මගින් ලබාගත හැක. අංක 4 නුවරඑළිය. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට උසින්ම පිහිටි සිසිල් කාලගුණයක් සහිත නගරයක්. ගෙගිරි වැව, වික්ටෝරියා උද්‍යානය, හග්ගල උද්‍යානය, ප්‍රසිද්ධ තේවතු සහ කර්මාන්ත ශාලා මෙම ප්‍රදේශයේ දැකගත හැකිය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ගොඩනැගිලි ස්වභාවය තවමත් දැකගත හැකි අතර වැව වටේ අශ්වයන් පැවතීම, බෝට්ටු පැදීම සහ නැවුම් තේ කෝප්පයක රස විඳීම මෙහි ඇති ප්‍රධාන ආකර්ශනීය අංගයන් වේ. අංක 3 ගාලු කොටුව. 16 වන සියවසේදී පෘතුගීසින් විසින් ආරම්භ කර පසුව 17 වන සියවසේදී ලන්දේසින් විසින් තවදුරටත් ශක්තිමත් කරන ලද යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයකි. පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය සහිත ගොඩනැගිලි, ගාල්ල පහන් කණුව, සමුද්‍රී කෞතුකාගාරය සහ කොටු පවුර මෙම ස්ථානයේ දැකගත හැක. කුඩා වීදි දිගේ ඇවිද යමින් සුවපහසු කැපේ සහ කලාගාර නැරඹීමත්, සවසට කොටු පවුර මතින්ද හිරුවැස යාමේ මනස්කාන්ත දර්ශනය නැරඹීමටත් මෙම ස්ථානයේදී හැකිවේ. අංක 2 ඇල්ල. මධ්‍යම කඳුකර කලාපයේ පිහිටි සංචාරකින් අතර අතිශය ජනප්‍රිය මනරම් ගම්මානයකි. ගලින් සහ ගඩොලින් පමණක් නිර්මාණය කර ඇති ආරුක්කු නවේ පාලම, තේවතු කඳු නැගීමට ආසායට සුදුසු අලංකාර ස්ථාන, රාවණා ඇල්ලවෙනි ප්‍රකට දිය ඇලි, කොළඹ හෝ මහනුවර සිට ඇල්ල දක්වා යන දුම්රිය ගමන ලෝකයේ සුන්දරම දුම්රිය ගමන් වලින් එකක් වීමද විශේෂ වේ. අංක 1 සීගිරිය. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කරන ලද බලකොටුවක් සහ මාලිගා සංකීර්ණයක් වේ. පර්වතීය මුදුනෙහි ඇති මාලිගා නටබුන්, අලංකාර සීගිරි ඡායාරූප, කොටුගී ඇතුළත් කණ්ණාඩි පවුර, සින්න පාද මග සහ අතිශය විද්‍යාත්මක ජල පූජාසන සහිත මනරම් උද්‍යාන දැකගත හැක වේ. පර්වතය තරණය කර මුදුන්ට ගිය පසු වටපිටාවේ ඇති අක්කර ගණනාවක හර්තවනාන්තර දර්ශනයක් දැක බලා ගැනීමේ අමතක නොවන අත්දැකීමක්ද ලබාගත හැකි. අද අපි කතා කරේ මේ පුංචි රටේ තියෙන ලස්සන තැන් 5ක් ගැන විතරයි. මේ තැන් ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එක උත්දාගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඔයත් කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් අදට ඔබගෙන් සමුගන්නවා. සුබ දවසක්.